ප්‍රශ්නේ ඇවිල්ලා දැන් ඉතින් මේ ගිය අවුරුද්දේ මේ ප්‍රශ්නයක් තිබුණේ මේක ඒකට වැඩි සරයි මේක දාගෙන යන්නත් බෑ. ඌ සරකම ඊට පස්සේ යනවා මේ බෙහෙටියක් ගන්න සිතා ගිනි කාත් එක අවුවනේ පිච්චෙනවනේ ප්‍රශ්නේ ඇති නේ දාසල දැක්කම වරුපි මේ යන්න ඉතින් මොකද අවුව සරයි නින්දවත් බෑනේ. සරයි කියන්නේ නින්දවත් ඉන්නේ මේ අවුව වැඩි වෙනදට වැඩි ගොඩක්ම සර වැඩි. මේ දිනවල මොනරාකල දිස්ත්‍රික්කයට දැඩි උණුසුම් සහ වියලි කාලගුණික තත්ත්වයක් බලපා තිබෙනවා. මෙම උණුසුම් කාලගුණික තත්ත්වය මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට දැඩි ලෙස බලපා ඇති අතර එම නිසා එම ප්‍රදේශවල ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව තිබේ. මෙම උණුසුම් කාලගුණික තත්ත්වයත් සමග එලිමහනේ රැඳී සිටීම සහ විවිධ ක්‍රියාකාරකම් සිදු කිරීම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සිදු කරන ලෙසටයි සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටින්නේ. ප්‍රශ්නේ ඉතින් මේ දිගටම ප්‍රශ්නේ තමයි ඉතින්. ප්‍රශ්නේ ඉතින් වැඩි කොහොමද මේ දිගටම එකම විදිහේ ප්‍රශ්නේ තමයි වැස්සක් නැහැ. මේ ප්‍රශ්නේ ඇවිල්ලා දැන් ඉතින් මේ ගිය අවුරුද්දේ මේ ප්‍රශ්නයක් තිබුණේ මේක අපිට නම් කොහොම වැඩි පොරොත්තු දෙන්න ප්‍රශ්නයක් ආවේ. යන්නේ වින්දර වගේ රස්නේ එන එක තමයි වෙන්නේ දැන්. මේක කලින් නම් එච්චර නෑ දැන් මේ ටික රස්නේ කියලා කිව්වනේ ටීවී එකේ. ඉතින් ලබන මාසේ 12 15 වෙනිකම් ඊයේ වැඩ කරා පොර ටිකක් දැම්ම මිරිස් වලට. ඊට පස්සේ වතුර ගැව්වා ඊට පස්සේ උණ හැදුවා. ඊට පස්සේ අවුව සරකම. ඊට පස්සේ යනවා මේ බෙහෙටියක් ගන්න. ගිනි කාත් එක අවුවනේ පිච්චෙනවනේ. වෙනදට වැඩි සරයි සෑහෙන සරයි. අවසරයි නේ. අවසරයි සෑහෙන අවු නිකන් පිච්චෙනවා වගේ දැනනවනේ. ප්‍රශ්නේ ඇති නේ දාසල. අවල වෙනකොට තව ටික වැඩි ඉඳක්කම වරුපි. ප්‍රශ්නේ කියන්න ඉතින් මොකද ඔයන්නේ මාත්. අවු එක නිකම්මයි. අපිට හාරුණුවක්කට එන්න කියන්නේ. ඒක ඉඳලා කරන්නේ නේද? මේ අම්මෝ ඉන්න බෑ මාත්. දැනුත් ඉන්න බෑනේ ඉතින් කොහොමද ඉතින් මොකද නැති කමට ආවද නැත්තම් එන්නේ නැහැ මේ අවුරුදු පිටුනේ මාත්. මොකද බලන්නේ ඉතින් ඒකට වැඩි සරයි මේක දාගෙන යන්නත් බෑ. අමාරුයි නේ. අවුව සරයි නින්දවත් බෑනේ. ඒතර අමාරුයිද? ඔව් ඉතින් මොකවත් එක කුකුරන්න වගේ තියෙනවා. සරයි කියන්නේ නින්දවත් ඉන්නේ මේ අවුව සරේ එළියට බහින්න බෑ මේ කරකැවිල්ල වගේ. වැඩි වෙනදට වැඩි ගොඩක්ම සර වැඩි. අංගරට ඔක්කොම රත් වීමක් තමයි තියෙන්නේ. ලොකු රත් වීමක්. තමයි. මාර්ගය දැයිති වැඩි වැඩි යවන්න තිබයි. කරගෙන යන්නත් ඕනේ. ඉතින් කරගෙන යනවා.